අයිබන් යාළුවනේ ඉතින් ආයෙත් පුංචි වීඩියෝ එකක් අරගෙන එනවා මේ අද දවසේ වෙච්ච කනගාටුදායක සිදුවීම ඇඹිලිපිටියේ සෙවණගල ප්‍රදේශයේ දයාබර සහෝදරයෙක් ජීවිතය හානි කරගෙන තියෙනවා. ඇත්තම කනගාටුදායකයි. සෙවණගල කියන්නේ අති දුෂ්කර පළාතක්. මමත් ඇඹිලිපිටියේ ඇඹිලිපිටිය පදලංගල. එතකොට සෙවණගල මේ ගම්මාන ඉතින් ලංකා මේ ළඟ පිහිටි ගම්මාන අපිත් ගොඩක් දුප්පත් මිනිස්සු. ඉතින් මේ රටවල් වලට ආවේ කීයක් හරි හොයාගෙන දෙයියනේ කියලා ජීවිතේ ගොඩනගා ගන්න අනාගත බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඉතින් මට වගේ මේ සහෝදරයටත් තියෙන්නේ නැති වැඩි කාලයක් නෑ රැකියාව කෝකත් කුසිකර්මය වෙන්න පුළුවන්, සාතු සේ වෙන්න පුළුවන්, කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වෙන්න පුළුවන්. මේ දැන් අලුතෙන් හෝටල් ශේෂ්ත්‍රයට නම් මේ හැම රැකියාවම අමාරුයි. එහෙම මේ ලේසි කියලා කියන්න බෑ. ඉතින් තමන්ගේ දක්ෂතාවය කැපවීම මත තමයි මේ හැමදේම තීරණය වෙන්නේ. මම නම් කියන්නේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මානසික පීඩනයක් තියෙනවා නම් තමන් දන්න හොඳ යාළුවෙකුට තමන්ගේ ප්‍රශ්න කියලා මේ දේවල් විසඳ ගන්න. එහෙන් බැරනම් තානාපති කාර්යාලයට හරි යන්න. මොකද හොඳ තානාපති කෙනෙක් ඉන්නවා. ඕන කෙනෙක්ගේ ගැටලුවක් මේ අහුම්කම් දෙන. එහෙමත් බැරනම් මේ රටේ පරණ මිනිස්සු ඉන්නවා. මම කියන්නේ හැමෝම හොඳයි කියලා. ඉතින් තමන්ගේ ප්‍රශ්නයට අදාළව විසඳුමක් ගන්න කැමති කෙනෙක් එක්ක මේ දේවල් කතා බහ කරගෙන තමන්ගේ ලස්සන ජීවිතය විනාශ කරගන්න එපා. ඔයාලා වෙනුවෙන් දෙමාපියෝ සහෝදර සහෝදරියන් ලංකාවේ තමන්ගේ බිරිඳ දරුවන් මහත් බලාපොරොත්තු තියාගෙන බලාගෙන ඉන්නවා. ලොකු කැපකිරීමක් ඒගොල්ලෝ කරනවා ඔයාලා වෙනුවෙන්. මේ රටට ආවට පස්සේ ඔයාලා මේ දුක් විඳ ලෙවන මුදල් පරිහරණය කරලා ඔයාලා හැමෝගෙම ජීවිතය ගොඩනගන්න අනාගතය වෙනුවෙන්. ඉතින් ඒ නිසා හැමෝම හිතර ගන්න මේ අනවශ්‍ය විදියට අපි දන්නේ ඇත්ත සිදුවීම මොකද්ද කියලා ඉවරලා අපි කාටවත් මේ චෝදනා ඉල්ල කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙලාවේ හැටියට තිබ්බ මානසික පීඩනය මත තමයි ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේවා තේරුම් අරගන්න ඕනේ. ඒක නිසා මම ඉල්ලා සිටින මේ අලුතෙන් එන අපේ සහෝදර සහෝදරියන්ට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් Taman දන්න කෙනෙක් එක්ක හරි එහෙම නැත්නම් මේ පරණ කෙනෙක් එක්ක හරි තමන්ගේ ගැටලුව කියන්න. මේ ඊශ්‍රායල් වලට ඇවිල්ලා ජීවිතයක් නැති කර ගන්නවා කියන්නේ ඒක මහා අපරාධයක්. මොකද මේ වගේ රටකට ඇවිල්ලා ජීවිතේ දිනන්න පුළුවන්. රස්සාව අමාරු වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ දිනන්න පුළුවන්. ඉතින් ඒකට අපි ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. අනිත් මිනිසුන්ට ලැබෙන දේවල් ගැන හිතන්න එපා. තමන්ට ලැබෙන දේ ගැන හිතලා වැඩ කරන්න. තමන්ගේ ජීවිතේ තමන් ගොඩනගා ගන්න තමන් උත්සාහ කරන්න. එහෙනම් ආයෙත් දවසක එන්නම්. ඉතින් ඒ දයාබර සොයුරට මගේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දයාබර සොයුර මම දැකලා නැහැ කවදාවත්. දන්නේ නැහැ. ඉතින් ඔහුට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.